අකමැති ක්‍රෂ් එක කැමති කරගමු. ඔබ පණ ඇරලා උදව් කරත් ඔබේ ක්‍රෂ් එක ඔබට තවමත් අකමැතිද? ඒකට හේතුව ඔබ මෙතෙක්කල් කළේ මනෝවිද්‍යාත්මක වැරද්දයක් නිසායි. ලෝකයේ අතිශය බලවත් පුද්ගලයන් පවා Tamanට අකමැති අයව මිතුරන් කරගන්න පාවිච්චි කරන එකම එක රහස් උපක්‍රමයක් තියෙනවා. ඒක ඇහුවම ඔබට පුදුම හිතේවි. බොහෝ දෙනා හිතන්නේ කෙනෙක්ව කැමති කරගන්න නම් ඔවුන්ට උදව් කළ යුතුයි කියලා. නමුත් විද්‍යාව පවසන්නේ ඒකේ අනෙක් පැත්ත. ඔබ උදව් කළ යුත්තේ ඇයගෙන් හෝ ඔහුගෙන් ඊටාම කුඩා ප්‍රතික්ෂේප කළ නොහැකි උදව්වක් ඉල්ලීම පමණයි. උදාහරණයකට කුඩා තොරතුරක්, පෑනක්, පැන්සලක් වැනි ඊටාම සුළු දෙයක්. ඔවුන්ට එම උදව්ව කළ සැනින් ඔවුන්ගේ මොළය තුළ බරපතල ගැටුමක් නිර්මාණය වෙනවා. මනෝවිද්‍යාවේදී මේ හඳුන්වන්නේ කොග්නිටිව් ඩිසොනන්ස් ලෙසයි. එක් පැත්තකින් ඔවුන්ගේ හිත කියන්නේ මම ඔහුට අකමැති කියයි. නමුත් ඔවුන්ගේ ක්‍රියාව පෙන්වන්නේ මම මොහුට උදව් කළා යන්නයි. මේ පරස්පර සිතුවිලි දෙක මොළයට දරා ගන්න අපහසුයි. මේ මානසික පීඩනයෙන් නිදහස් වෙන්න මොළයේ විසින්ම ඔවුන්ට බොරුවක් පවසනවා. මම මොහුට උදව් කළේ ඇත්තටම මම මොහුට අකමැති නැති නිසා වෙන්නේ නැති කියා ඔවුන්ගේ උපවිඤ්ඤාණය ඔවුන් රවටනවා. මේ සූක්ෂම වෙනස නිසා කාලයත් සමග ඔවුන් නොදැනුවත්වම ඔබ කෙරෙහි ආකර්ෂණය වීමට පටන් ගන්නවා. මේ හැඳින්වෙන්නේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් ලෙසයි. මතක තබා ගන්න. අප කැමති අයට අප උදව් කරනවාට වඩා අප උදව් කරන අයට ආදරය කිරීමට අපේ මොළය පුරුදු වී සිටිනවා. ඉතින් ඔබේ කර්ෂකේ හිත දිනා ගන්න ඔබ ආද ඉල්ලන කුඩා උදව්ව මොකද්ද? මේ වගේ දේවල් දැනගන්න හැකිනම් subscribe කරන්න. නොහැකිනම් වහාම subscribe කරන්න.